මාස කීපයකින් කිලෝග්‍රෑම් ගානක බර අඩු කරගන්න පුළුවන් බේතක් තියෙනවා කියලා කිව්වොත් ඔයාලා මොකද හිතන්නේ? ඔව්, එහෙම බේතක් තියෙනවා. මේ මෑතකදී හොයාගත්තේ බේත නිසා හිතාගන්න බැරි විදිහට කෙනෙකුගේ බර අඩු කරගන්න පුළුවන් කියලා පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා. මේ බෙහෙත ඇමරිකාව වගේම එංගලන්තය වගේ රටවල සෞඛ්‍ය අංශ විසින් ඇප්‍රූවල් දීලා දැන් සුලභව භාවිතා වන බෙහෙතක්. අපි අද කතා කරමු අන්න ඒ බෙහෙත මොකක්ද කියලා. මේ බෙහෙත මුලින්ම 2022 තමා පටන් ගත්තේ. මේක මුලින්ම පටන් ගත්තේ දියවැඩියා රෝගෙට. ඒ කියන්නේ type 2 diabetes වලට තමයි මේ බෙහෙත මුලින්ම පටන් ගත්තේ. හැබැයි මේ බෙහෙත ගත්ත අයගේ හිතාගන්න බැරි විදිහට බර අඩු වෙන බව සෞඛ්‍ය අංශ විසින් නිරීක්ෂණය කරන්න වුණා. අන්න ඒක හරහා ගිය පරීක්ෂණ වලින් හොයාගත්තා මේ බෙහෙතට පුළුවන් අපේ බර ඊටම වැඩි ප්‍රමාණයකින් අඩු කරන්න කියලා. අන්න ඒ හරහා ගිය පරීක්ෂණ වලින් ඒ කියන්නේ එහෙම වෙන්නේ කොහොමද? ඒක වෙන්න ඒ ඩ්‍රග් එක ගිහිල්ලා කොහොමද වැඩ කරන්නේ? ඒ වගේ තියෙන සයිඩ් ඉෆෙක්ට්ස් මොනවාද කියන පරීක්ෂණ වලින් අන්තිමට ඇමරිකාව සහ එංගලන්තේ ඇප්‍රූවල් එක දුන්නා. දියවැඩියාවට විතරක් නෙමෙයි බර අඩු කරගන්න. ඒ කියන්නේ ස්ථූලභාවය තියෙන අයට බර අඩු කරගන්නත් සුදුසු ඩ්‍රග් එකක් විදිහට මෙන්න මේ ඩ්‍රග් එක හඳුන්වා දුන්නා. මේ ඩ්‍රග් එකේ නම තමයි මුන්ජාරෝ. මුන්ජාරෝ කියන්නේ ලෝකෙ පුරා දැන් ඉතාම ප්‍රසිද්ධ වුණු ඩ්‍රග් එකක්. අපි ගොඩ දෙනෙක් දන්නේ නැතුණාට ලෝකෙ පුරා දැන් මම ඉන්න එංගලන්තේ උනත් ගොඩ දෙනෙක් පාවිච්චි කරනවා. හිතා ගන්න බැරි විදිහට මාස කිහිපයක් ඇතුළත බර අඩු වෙනවා. දැන් කොහොමද මේ මුන්ජාරෝ එක අපේ බර අඩු කරන්නේ? මේක මුලින්ම හොයාගත්තේ අපේ ඇඟේ තියෙන ඉන්සුලින් වල සංවේදීතාවය වැඩි කරලා සීනි පාලනයට තමයි. හැබැයි මේක ඊට අමතරව තව ගොඩක් දේවල් කරනවා. ඉතින් ඒ වගේ මෙඩිකල් ටර්ම්ස් වලින් මම ඔයාලට කියන්න යන්නේ නැහැ. ගොඩ දෙනෙක්ට තේරෙන්නේ නැති හින්දා මම එකෙන් වෙන දේ සරලව කියන්න. මේ බේත මගින් කරනවා අපේ කුසගින්න පාලනය කරනවා. ඒ කියන්නේ අපේ බඩගින්න පාලනය කරනවා. කොහොමද ඒක කරන්නේ? මේක කරන එක ක්‍රමයක් තමයි අපිට බඩගිනි දැනෙන එක නැති කරනවා. ඒ කියන්නේ මේකේ මොළයට පණිවිඩ යවලා අපිට බඩගින්නක් එන්නේ නැති කරනවා. ඒක කරන ක්‍රමය ටික සංකීර්ණයි. මම ඒ වලට කියන්න යන්නේ නැහැ. අන්න ඒක තමයි පළවෙනි ක්‍රමය. ඒ කියන්නේ අපිට දැන් බඩගිනි එන්නේ නැහැ. බඩගිනි එන්නේ නැති හින්දා අපි කන්නේ නැහැ. කන්නේ නැති හින්දා අපේ ඇඟේ බර අඩු වෙනවා. ඒක එක ක්‍රමයක්. දෙවෙනි එක තමයි අපිට පොඩ්ඩක් කාපු ගමන්ම අපිට කෑව වැඩි වගේ තේරෙනවා. කියන්නේ බඩ පිරෙනවා. ඒ කියන්නේ බඩ පිරුණායින් පස්සේ අපි කන එක නවත්තනවා. හැබැයි අපි කෑවේ පොඩ්ඩයි. ඒ කියන්නේ කලින් ගොඩාක් කන අයට පොඩ්ඩක් කාපු ගමන් අම්මෝ දැන් ඇති. දැන් හොඳටම බඩ පිරුණා කියලා කෑම කන එක නවත්තනවා. අන්න එතකොටත් අපි ගන්න කැලරි ප්‍රමාණය අඩු වෙලා ඒ අඩු කැලරි ප්‍රමාණය අපේ බර අඩු වීමට හේතු සාධක වෙනවා. හරි. ඊළඟ ක්‍රමය තමයි අපේ ආහාර ජීර්ණය ප්‍රමාද කරනවා. ඉතින් ආහාර ජීර්ණය ප්‍රමාද කරද්දී අපේ ඇඟේ බඩවැලවල් වල ආමාශය තුල කෑම ගොඩ වෙලාවක් රඳා පවතිනවා. එතකොට බඩේ කෑම තියෙනවා නම් අපිට බඩගිනි එන්නේ නැහැ, කන්න හිතෙන්නේ නැහැ, අපිරියාවක් දැනෙනවා. එතකොට අපිට නොදැනීම අපි කන ප්‍රමාණය අඩු වෙනවා. සරලවම කිව්වොත් ඔන්න ඔය ක්‍රම තුنين තමයි අපේ බර අඩු කරන්න මෙන්න මේ බෙහෙත උදව් වෙන්නේ. දැන් අපි බලමු මේ බෙහෙත ගන්නෙ කොහොමද? කොච්චර කාලයක් ගන්න ඕනද? මේ බෙහෙතේ තියෙන සයිඩ් ඉෆෙක්ට්ස් මොනවාද කියන එක බලමු. ඉතින් ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් මේ වගේ කෙටි වීඩියෝස් ඔයාලා බලන්න කැමති නම් subscribe කරලා bell icon එකත් click කරලා තියන්න. එතකොට අපි වීඩියෝ එකක් දාපුවාම ඔයාලට ඒක notification එනවා. හරි. අපි දැන් බලමු මේ බෙහෙත ගන්නෙ කොහොමද කියලා. මේ බෙහෙතත් ගන්න අන්න අර ඉන්සුලින් වගේමයි. ඉතින් ඉන්සුලින් ගන්න අය දන්නව කොහොමද ඒක ගන්න කියන. ඒ කියන්නේ අපේ හමට යටින් ඊටාම කුඩා නීඩල් එකකින් කට් එකකින් විදලා තමයි මේ බෙහෙත අපේ ඇඟට ඇතුල් කරන්නේ. හැබැයි ඉන්සුලින් වගේ මේක හැමදාම ගන්න අවශ්‍ය නැහැ. සතියට එකයි ගන්න අවශ්‍ය. සතියට එකපාරයි අපි මේක විද ගන්න අවශ්‍ය. අන්න ඒක නිසා ඉන්සුලින් වගේ හැමදාම විද ඉන්න කරදර වෙන්න ඕනේ නැහැ. එතකොට මේක කොච්චර කාලයක් ගන්න ඕනද ප්‍රතිඵල ලැබෙන්න? සාමාන්‍ය මේක මාස කිහිපයක් ඇතුළත ප්‍රතිඵල ලැබෙනවා. හැබැයි මාස 6කින් ඔයාලට ලොකු ප්‍රතිඵලයක් ලැබෙන්න පුළුවන්. ඔයාලගේ බරෙන් 10%ත් 20ත් අතර ප්‍රමාණකින් තමන්ගේ බර අඩු වෙන්න පුළුවන් මාස 6ත් ඇතුළත. හැබැයි මෙහෙම බර අඩු වෙන ප්‍රමාණය එක හේතුන් මත රඳා පවතිනවා. එක පුද්ගලයන් පුද්ගලයට වෙනස්, ඒ වගේම ගන්න ඩෝස් එක අනුව වෙනස්, ඒ වගේම තමන්ගේ මෙටබොලික් රේට්ස් අනුව වෙනස්.
ඒ වගේම පරීක්ෂණ වලින් ඔප්පු කරලා තියෙනවා මේ බේත අරන් නිකන් ඉන්න අයට වඩා මේ බේත අරගෙන healthy food කන ඒ කියන්නේ සෞඛ්‍ය සම්පන්න ආහාර පුරුදු තියන අය ඒ වගේම exercise කරන අය regularly මේ බේතත් එක්කම අර මේ බේත විතරක් අරගෙන ඒව නොකරන අයට වඩා ඉක්මනින් බර අඩු වෙනවා කියලා. ඉතින් ඔයාලා මහත කෙනෙක් නම් ඔයාලා එක්සර්සයිස් උත් කරනවා නම් හොඳ ආහාර පුරුදු තියෙනවා නම් මේ බෙහෙත ගත්තාම ඉතාම ඉක්මනින් ඔයාලගේ බර අඩු කරගන්න පුළුවන්. හැබැයි ඔයාලා එහෙම එක්සර්සයිස් කරන්නේ නැත්නම් හොඳ කැම ಜಾති ගත්තේ නැතත් බර අඩු වීමේ ප්‍රවණතාවය මෙන්න මේ ඉන්ජෙක්ෂන් එකේ තියෙනවා. අපි දැන් බලමු මේ බේතේ තියෙන side effects මොනවාද කියලා. ඒ කියන්නේ අතුරු ආබාධ මොනවාද කියලා. අපි ඊළඟට කතා කරනවා මේ බේත ගන්න හොඳ නැත්තේ කාටද කියලා. අපි මුලින්ම මේ side effects කියන අතුරු ආබාධ ගැන ගත්තොත් ඇත්තටම කියනවා නම් මේකේ ලොකු අතුරු ආබාධ නැහැ. මේකේ අතුරු ආබාධ විදිහට තියෙන්නෙම අන්න අර weight loss එකට. ඒ කියන්නේ බර අඩු කිරීමට උදව් කරන දේවල්. මොනවාද? loss of appetite. ඒ කියන්නේ කෑම අරුචිය අඩුවීම, ඉක්මනින් බඩ පිරීලා බව දැනීම, ඒ වගේම කෑම අප්පිරියාව, අන්න ඒ වගේ බඩගින්න එන්නේ නැතිකම, අන්න ඒවා අතුරු ආබාධ විදිහට තමයි තියෙන්නේ. මේක හරියට අර ග්ලූටතයෝන් ගන්නවා වගේ. ග්ලූටතයෝන් වෙන හේතුකට ගත්තාම ඒකේ side effect එකක් විදිහට අර සුදු වෙනවා වගේ මෙන්න මේකෙත් side effects වලින් තමයි බර අඩු වෙන්නේ. දියවැඩියාට බේත දෙනවා, ඒකේ side effects නිසා බර අඩු වෙනවා. එතන මේවා හොඳ side effects. ඒ කියන්නේ බර අඩු කරගන්න හොඳට බලපාන side effects. හැබැයි මේකේ තවත් side effects වගේක් තියෙනවා. ඒ තමයි nausea, vomiting, diarrhea, constipation. ඒ කියන්නේ nausea කියන්නේ අප්පිරියාව වමනට එනවා, ඔක්කාරයට එනවා. එහෙම නැත්නම් වමනේ යනවා. එහෙම නැත්නම් බඩ බුරුලට යනවා. සමහර අයට ඒකේ අනිත් පැත්ත බඩ වේලලා, බඩ තද වෙලා අන්න එහෙම වෙන අවස්ථාවකුත් තියෙනවා. හැබැයි මේවා හැමෝටම නෑ. සමහර අයට විතරයි මේ වගේ side effects එන්නේ. ඒවත් එච්චර ලොකු side effects නෙමෙයි. හැබැයි සමහරලාට මේවා බරපතල වෙන්න පුළුවන්. අන්න එහෙම වුණොත් ඒ කියන්නේ දිගටම බඩ එළිය යනවා නම්, එහෙම නැත්නම් දිගටම බඩ වේලිලා තියෙනවා නම්, මලබද්ධය තියෙනවා නම්, එතකොට නම් මේක නවත්තන්න සිදු වෙනවා. මේක ගන්නේ දියවැඩියාව නැති කෙනෙක් නම්. ඒ කියන්නේ එයාගේ බර අඩු කරගන්න ඕන නිසා විතරක් නම් මේක ගන්නෙ. අන්න ඒ අයට පොඩි රිස්ක් එකක් තියෙනවා. එයාලගේ sugar, ඒ කියන්නේ එයාලගේ සීනි ප්‍රමාණය ලේවල තියෙන අඩු වෙන්න. මොකද මේක සීනි අඩු කරන්න දෙන drug එකක්. ඒක නිසා සීනි අඩු වෙන්න බලපාන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක වෛද්‍ය ප්‍රතිකාර, ඒ කියන්නේ වෛද්‍ය උපදෙස් මත ඒගොල්ලෝ වෛද්‍යවරු හරියාකාරව මේ වගේ doses calculate කරලා ඒ අවශ්‍ය dose ප්‍රමාණය දීලා තමා මේක ඔයගොල්ලොන්ට ඒක ඉන්ජෙක්ට් කරන්න සලස්වලා දෙන්නේ. දැන් අපි බලමු මේක කාටද ගන්න හොඳ නැත්තේ කියලා. අපි හැමෝම දන්නවා වගේ මේක ගන්න බෑ, ඒ වගේම ගන්න හොඳ නෑ. ප්‍රෙග්නන්ට් කාලේ කියන්නේ ගර්භණී අවස්ථාවේදී මේව ගන්න හොඳ නෑ. ඒ වගේම මේ බෙහෙත ළමයින්ට දෙන්න කියලා අනුමත කරන්නේ නෑ. ඒ වගේම ඔයාලගේ ෆැමිලි එකේ තියෙනවා නම් මෙඩල්ලරි තයිරොයිඩ් කැන්සර් කියන තයිරොයිඩ් ග්‍රන්ථියේ තියෙන පිළිකා තත්ත්වයක්. ඒක ඊටාම කලාතුරකින් එන පිළිකා තත්ත්වයක්. ඒක ෆැමිලි එකකින්, ඒ කියන්නේ ජානගත වෙන එකක්. අන්න ඒක තියෙන අයටත් මෙන්න මේක බොන්න හොඳ නෑ. ඒ වගේම ඔයාලට තියෙනවා නම් ගෝල් ස්ටෝන්, ඒ කියන්නේ ගෝල් ස්ටෝන් කියලා කියන්නේ පිත්තාශය ගල්, එහෙම නැත්නම් අග්නාශය ආසාදන තියෙනවා නම් ඒක ගද්දි ඊටම පරිස්සම් වෙන්න ඕන. ඒ වගේ අයටත් ගොඩාක් වෙලාවට වෛද්‍යවරු මේක එච්චර රෙකමන්ඩ් කරන්නේ නැහැ, කියන්නේ නිර්දේශ කරන්නේ නැහැ. ඉතින් ඔයාලට මේ සම්බන්ධව ගොඩාක් ප්‍රශ්න ඇති. ඒ ප්‍රශ්න තියෙනවා නම් comment section එකේ දාන්න. හැබැයි මේක මම වෛද්‍ය උපදෙසක් විතරයි. මේක recommendation එකක්. ඒ කියන්නේ නිර්දේශයක් නෙමෙයි. ඔයාලා මේ වගේ බෙහෙතකට යනවා නම් අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් මත යන්න. ඉතින් ඔයාලා තාමත් අපේ මෙන්න මේ වීඩියෝස් බලලා නැත්නම් ඒ වීඩියෝස් උත් බලන්න. අපි ඊළඟ වීඩියෝ එකත් ළඟදිම දානවා. ඉතින් subscribe කරලා තියාගන්න. එහෙනම් ඔයාලා හැමෝටම නිරෝගී දිවියක්.